good morning යාළුවනේ. ඉතින් අද මගේ 6 වෙනි මේ මල් සේල් එක ගොඩක් දවසකින් පටන් ගත්තේ. 5 වෙනි මල් සේල් එකේ පැලගත්ත හැමෝටම ස්තුතියි. මේ වෙනකන් මගේ පැලගත්තපු සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. ඉතින් අපි සේල් එකට යමු. ඔයාලට පේනවා ඇති මේ පෙටෝනියා කියන මේ මල් වර්ගය. මේකේ මේ බුෂ් එකම ගන්නවා නම් රුපියල් 500යි. මේකේ පැල කීපයක් තියෙනවා. මම පැල කරලා ඒ පැලයක් ගන්නවා නම් රුපියල් 200 ගානේ ඔයාලට මම අලෙවි කරනවා. අංක දෙකට යමු. මෙන්න මේ ඇග්ලොනිමා එක, මේ ලස්සනම ඇග්ලොනිමා එක ඔයාලට පේනවා ඇති. මේ ඉතිහෙම මේ සුදුවට තියෙන මේ ඇග්ලොනිමා එක හරිම ලස්සනයි. මේ ඇග්ලොනිමා එක මේකේ පැලයක් රුපියල් 200යි. මේක මං ළඟදී ගත්ත ප්ලාන්ට් එකක්. ඔයාලට පේනවා ඇති මේ ප්ලාන්ට් එක මගේ අල්ලටත් වඩා ලොකුයි කොලයක්. මේක නම් යාළුවනේ මම නම දන්නේ නැහැ. මං හිතන විදිහට හොමල මිනා වර්ගයක් වෙන්න ඕන. ඉතින් මේක එක පැලයක් රුපියල් 500. ඔයාලට පේනවා ඇති මේක පීස් ලිලි ප්ලාන්ට් එකක්. මේකේ ඕන තරම් පැල මල් ළඟ තියෙනවා. මේකේ පොඩි ප්ලාන්ට් තියෙනවා. මේ ප්ලාන්ට් එක රුපියල් 500කට මම අලෙවි කරනවා. මේකේ පොඩි පැල තියෙනවා. මීඩියම් සයිස් එකේ පැල. එයින් පැලයක් මම රුපියල් 100ටක් තියෙනවා. මේකේ චූටිම පැල. මේ ඊළඟට මේ මම හිතාගෙන ඉන්නවා මේකේ පොඩි පැල ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ පොඩි පැලද මේ ප්ලාන්ට් එක ඕන කෙනෙක් ඉන්නවා නම් මේක මම රුපියල් 500කට අලෙවි කරනවා. ඉතින් මේ තොමල මිනා වර්ගයක්. මේක හරි ලස්සන ප්ලාන්ට් එකක්. මේ යාළුවනේ මේ ප්ලාන්ට් එක රුපියල් 300කට මම අලෙවි කරනවා. මේ ප්ලාන්ට් එක ඔයාලා දන්නවා ඇති. සුපුරුදු ප්ලාන්ට් එකක් මේක. මේක ගොඩක් අය ළඟ තියෙනවා. මේ ප්ලාන්ට් එක නම් රුපියල් 50යි. තවත් ලස්සනම ඇග්ලොනිමා එකක් මේ ඇග්ලොනිමා එක. බලන්න මේකේ මොන තරම් ලස්සනද කියලා ඉවරලා වටේට කොළ පාට ලයින් එකක් ගිහින් තියෙනවා. මෙතන පැල දෙකක් තියෙනවා. මේන් එක පැලයක් රුපියල් 300 ගානේ මම ඔයාලට අලෙවි කරනවා. බිගෝනියා වලට කැමති අයට තවත් බිගෝනියා ප්ලාන්ට් එකක් තියෙනවා. මේකෙත් පැල දෙතෑකි මට. මේ ප්ලාන්ට් එක රුපියල් 100යි. මෙන්න තවත් ලස්සනම ප්ලාන්ට් එකක්. ඔයාලට පේනවා ඇති. හරි ලස්සනයි මේක. මේක කොලේ ඝනයි නිකන් ප්ලාස්ටික් කොලයක් වගේ මේක. ඉතින් යාළුවනේ මේක රුපියල් 600කට මම අලෙවි කරනවා. මේ තියෙන්නේ සුපුරුදු පරිදි ඩ්‍රසීනා ප්ලාන්ට් එක. මේකට ගොඩක් කිල්ලුම තියෙනවා. පැල දෙකක් තිබුණා. පැල දෙකක් නේ පැල තුනක් තියෙනවා. ඉතින් මම හිතුවා මේක දාන්න ඕන කියලා සේල් එකට. ඉතින් සුපුරුදු පරිදි මේ ප්ලාන්ට් එකත් රුපියල් 200 ගානේ මම අලෙවි කරනවා. මේක ඔයාලා දන්නවා ඇති. වින් ප්‍රින්සස් ප්ලාන්ට් එක. මේ ඉන්න යාළුවනේ එක ප්ලාන්ට් එකයි තියෙන්නේ. කොළ තුනක් තියෙනවා. මේ දැල්ලත් එක කොළ තුනක් තියෙනවා. මේක රුපියල් 500. ඔයාලට පේනවා ඇති මේ ප්ලාන්ට් එක රුපියල් 200යි. මේ පිලෝ වර්ගයක්.
මේ පිලෝ එකත් හරිම ලස්සනයි. ලස්සනට ලොකුවට හදන්න පුළුවන් පෝල් එකක් ආධාරයෙන් අපට හරිම ලස්සනයි මේකත්. ඔයාලට පේනවා ඇති මේකත් රුපියල් 250කට අලෙවි කරනවා. මේ අලුත්ම වර්ගයක් යාළුවනේ. මේ ඔයාලට පේනවා ඇති මේකේ කොලේ මොනතරම් ඝනයිද කියලා ඉවරලා මේක අපිට මේ හදන්න පුළුවන් ලස්සනට. මේක අපිට ඉන්නෝ හැම තියන්නත් පුළුවන් ලස්සනට හදලා ඉවර වෙලා ඇඟින් ප්ලාන්ට් එකක් විදියටත් හදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකත් රුපියල් 250ට අලෙවි කරනවා. ඔන්න බිගෝනියා වලට කැමති තවත් අයට අහනවා 20 බිගෝනියා නැද්ද කියලා. මෙන්න තවත් බිගෝනියා එකක්. මේකත් ඔයාලා දකින්න ඇති මගේ කලින් සේල් වලත් මේ බිගෝනියා එක තියෙනවා. මේ බිගෝනියා එක රුපියල් 250යි. මේ පොට් එකම. තනි පැලයක් ඕන නම් තනි පැලේ රුපියල් 100යි. ඉතින් යාළුවනේ තවත් ඔයාලට මම අලුතින් අයිටම්ස් එකක් ගෙනාවා. අපි ඒක බලමු. ඔයාලට පේනවා ඇති මේ ලස්සනම ලස්සන මේ ප්ලාන්ට් එක මේ ලස්සනම මේ පොට් එකේ ඉඳලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක මේ බබාලගේ පාඩම් කරන ටේබල් එක උඩ උනත් තියන්න පුළුවන්. කිචන් එකේ උනත් ලස්සනට තියන්න පුළුවන්. ඉතින් මේ ප්ලාන්ට් එකක් මේ පොට් එකක් එක්කම රුපියල් 500යි. මේ බලන්නකො මේකේ ලස්සන. මේක ඇත්තටම හරි ලස්සනයි. මේක බබාලගේ රූම් එකේ එහෙම තියන්න හරිම ලස්සන ප්ලාන්ට් එකක් එක්කම ඔයාලට අලෙවි කරනවා. මේකත් රුපියල් 500යි. මේ ප්ලාන්ට් එකත් එක්කම රුපියල් 500යි. ඉතින් මේකත් මේ පොට් එකත් එක්කම මේ ප්ලාන්ට් එකත් එක්කම රුපියල් 500යි. ඔයාලට මේ පොට් තව තියෙනවා මන් ළඟ එක එක වර්ගයේ පොට් මම ඒවත් ඔයාලට දාන්නම්. මේ ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් පොට් එක වෙනම ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් පොට් එක වෙනම ඔයාලට මේ ගන්න පුළුවන්. එතකොට මම ඒ පොට් එක රුපියල් 400 ගානේ ඔයාලට ලැබෙනවා. මේ ඕනම පොට් එකක් මේ රුපියල් 400 ගානේ මම ඔයාලට මේ ලබා දෙනවා. මේක පාස්ටෝ පැරික්ස් නෙමෙයි. මේ සිමෙන්තිත් මිශ්‍ර කරලා මේ තව කීප වර්ගයක් මිශ්‍ර කරලා හදන මේ ඔයාලට පේනවා ඇති මේ සද්දෙන් මේ ප්ලාස්ටෝ පැරිස් නෙමෙයි. මේක හරි හයියයි. එහෙම මේ ප්ලාස්ටෝ පැරිස් නම් මෙහෙම කැඩෙනවනේ. මේක හරි හයියයි මේ පෝච්චිය. ඉතින් මේ ඔයාලා ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට මේ කෝල් කරලා හෝ මේ කෝල් කරනවට වඩා ගොඩක් හොඳයි මට මේ WhatsApp මගේ මැසේජ් දානවා නම්. මොකද මං ටිකක් අර මේ මල් එක්කම මේ රැඳෙන නිසා බබාලගේ වැඩත් එක්ක මට කෝල් කරාම පොඩ්ඩක් අපහසුයි ඇත්තම කියනවා නම්. ඒක නිසා මේ මම කැමති මේ ගොඩක් දුරට මැසේජ් කරනවා නම් මේ කෝල් එකක් ගන්නවා නම් රැට වගේ ගත්තට කමක් නැහැ. මේ ඒත් රෑ 7ට විතර වගේ 7ත් 8ත් 9ත් අතර මේ ඉතින් යාළුවනේ ඔයාලා මගේ පැල ලාභයි කියලා හිතනවා නම් මගේ පැල ගන්න කැමති නම් මට මැසේජ් එකක් දාන්න. මේ සියලුම පැල මේ ඔයාලට හදන පැල තමයි මේ මෙතන තියෙන්නේ. මේ හදාගෙන යන පැල මේ තියෙන්නේ ඔක්කොම ඔයාලා වෙනුවෙන් හදන පැල. ඉතින් ඔයාලට බොහොමත්ම ස්තුතියි. මේ ඉතින් අපි වීඩියෝ එක මෙතනින් නිමා කරමු. පැල ගන්න ඔයාලට බොහොමත්ම ස්තුතියි.